හායි යාළුවනේ. ඉතින් කොහොමද ඔයාලට? මගේ මේ වීඩියෝ එක බලන ඔයාලා හැමෝම හොඳින් නැති කියලා මම හිතනවා. මම ඔයාලට අද අරන් ඉන්නේ මගේ පුංචි ඩේ ව්ලොග් එකක්. ඉතින් මම උදේ නැගිටපු ගමන් මුලින්ම කරන්නේ මගේ කාමරය අස් කරගන්න එක. මුලින්ම මම මගේ බෙඩ් එක අස් කරගත්තා. ඊට පස්සේ කාමරේ ජනෙල් ඇරලා ඊට පස්සේ මම කාමරේ අතු ගාගත්තා. ඉතින් කාමරේ අස් කරගත්තට පස්සේ මගේ කාමරේ තියෙන්නේ ඔන්න ඔය විදියට තමයි. ඔයාලට පේනවද මගේ ඇඳේ ඔය කොණින් යාළුවෙක් ඉන්නවා? ඒ තමයි මගේ මා සමගින් මාදස බලා ආදරය දැනේදයි සිතා මගේ චූටි මණිකවත් ටිකක් නලවලා ඊට පස්සේ මම මූණ සෝදගත්තා. මට මේ චූටි මණිකව හම්බුනේ යාළුවනේ මේ ළඟකදී. ඉතින් එයා මේ හම්බ වුණ දවසේ ඉඳලා හම්බ වුණා කියන්නේ මේ අපේ ගෙදරට එයාගේ අම්මා එක්ක ආවා. ඒ වෙලේ තමයි ඉතින් අපි අල්ලගත්තේ. ඉතින් එයා එදා ඉඳලා මේ මම ගෙදර හිටියෝ ඉතින් එයා මගේ ඇඳේ තමයි දොයිය ගන්නේ. ඒ කියන්නේ මේ දැන් මම නිදාගෙන ඉද්දී එයා හොරාට ඇවිල්ලා තමයි දොයිය ගන්නේ මගේ ඇඳේ. හරි ඉතින් ඊළඟට මම කරේ කොණ්ඩේ වීරුවා. ඉතින් යාළුවනේ ඔන්න ඔය ඉන්නේ මම. ඉතින් මගේ YouTube channel එකට මම ටෝල් ගර්ල් කියලා නම දාන්න හේතුවත් ඔන්න ඕක තමයි. අද අපේ ගෙදර උදේ කෑම තමයි මඤ්ඤොක්කයි ලුණු මිරිසුයි. ඉතින් මම නම් මඤ්ඤොක්කයි ලුණු මිරිසුයි කියන්නේ මාරම ආස කෑමක්. ඉතින් මම ඒක අද ආසාවෙන් කෑවා. බත් කනවට වඩා මම ආසයි ගොඩක්ම ඔය කොස් දේල් පොලොස් මඤ්ඤොක්ක ඒ වගේ දේවල් කන්න. දැන් මම යන්න හදන්නේ පුංචි ගමනක්. ඉතින් මම ඒ අද්දී ඇඳන් යන්න මෙන්න මේ ඇඳුම තමයි සිලෙක්ට් කරගත්තේ. ඉතින් අපි බෙන්දලා බලමු ඒක කොහොම වෙයිද කියලා මට. ඔන්න ඔය විදියට තමයි යාළුවනේ ඒ ඇඳුමේ අවුට්ෆිට් එක තියෙන්නේ. ඉතින් මම මේ ඇඳුම අලුතින්ම හපු එකක්. මම මේ ෆස්ට් ටයිම් තමයි මේ ඇඳුම ඇන්දේ. ඉතින් මට එක කොහොමද ලස්සනයිද කියලා පහලින් කමෙන්ට් එකකුත් දාන්න. ඉතින් මම මේ ගමන අද යන්නේ අපේ අක්කා එක්ක. බලමු අපි කොහෙද යන්නේ කියලා. ඉතින් යාළුවනේ ඔන්න අක්කයි මායි දැන් මේ යන ගමන් තමා ඉන්නේ. ඒ යන ගමන් අපි පොඩ්ඩකට අපේ නෑදෑ ගෙදරකට ගියා. ඉතින් බලන්නකෝ එයා මාව දැකලා තියෙන යන එයා මේ දුවගෙන ඇවිල්ලා තියෙන්නේ මට අඹ දෙන්න. අනේ මාලේ අන්න ඒක නම් අරුනේ අක්කේ. බඩු බාල ගේ සේරුගේ රත්තරන් කරපිටි. ඒක නිකන් කළු පාට හුරුත් තියෙනවා පොඩ්ඩක් නේ. ගෝනි තව එකක් දෙන්නකෝ. අනේ අපි කියවකෝ එන්ගේජ්මන්ට් එකට බටු ගේම් මිහිලා. මොනේ උදේට නිකම බෙදුම් ගොම් ගෑනි ඩෝනි බයි. අපි දැන් මේ ටවුන් එකේ ඉන්නේ. මෙහාට මාරම රස්නේ අද. අපි දැන් ඉස්සෙල්ලාම යන්නේ සෙඩ් එකට මේ තෙල් ටිකක් ගහගන්න. ඔන්න ඉතින් අපි බයික් එකට තෙල් ටිකක් ගහගෙන දැන් මේ ටවුන් එක පැත්තට යන ගමන් ඉන්නේ. මම දැන් ඔයාලට කියන්නම්කෝ ඇයි අපි මේ ටවුන් ආවේ කියලා. අපි ආවේ මෙන්න මේ බුක් ෂොප් එකට. ඉතින් අපිට බුක් ෂොප් දෙක තුනකටම යන්න වුණා. මේකට තමයි අපි පළවෙනියටම ආවේ. ඉතින් ඊට පස්සේ මෙන්න මේ කඩෙන් තමයි අපි පොත් ටික අරගත්තේ. අපි දැන් මේ පොත් ටිකත් අරගෙන ගෙදර යන ගමන් තමා ඉන්නේ. ඉතින් මේ තමයි අපේ ගම. ලස්සනයි නේද අපේ ගම? ගෙදර එන අතරමඟදී
අක්කටයි මටයි පොඩි බඩගින්නක් ආවා. ඉතින් අපි දෙන්න උදේට කෑවෙත් මඤ්ඤොක්කයි ලුණු මිරිසුයිනේ. ඉතින් ඒ නිසා අපි දෙන්න හිතුවා ෂෝටිස් මොනවා හරි කාලා බීම් එකක් බීලා ගියා නම් හොඳයි කියලා. ඉතින් අපි මෙන්න මේ පාරයි අපේ ගෙවල් ළඟ තියෙන මේ පුංචි කඩේට ගිහිල්ලා ඉතින් රෝල්ස් එකක් කාලා බීම් එකක් බීලා ඒ අතර ඉතින් අපි ඕපු දූප ටිකකුත් කතා කරා අක්කයි මයි. ඊට පස්සේ අපි ඒ කඩෙන්ම ගෙදර අයට කන්න වඩෙත් අරගත්තා. පස්සේ අපි යද්දී මෙන්න මෙයාටත් එන්න ඕනි කිව්වා අපේ ගෙදර. ඉතින් අපි එයාවත් එක්කගෙන ආවා. ඔන්න ඔය තියෙන්නේ අපි දෙන්නත් එක්ක ගිහින් අද අරගෙන ආපු පොත් ටික. ඉතින් මම ඒ ටික ගේ ඇතුලෙන් තියුවා. ඔය තියෙන්නේ පොත් ටික අන්බොක්සින් කරන වීඩියෝ එක. ඉතින් යාළුවනේ ඔය විදියට තමයි මගේ අද දවසේ ගෙවුනේ. එහෙනම් ඉතින් මම අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න.